පී ෂොට්. මොකද්ද මේ පී ෂොට් කියලා කියන්නේ? මේක පහරක් ගැහිමක් නෙවෙයි. සමාජයේ ඉන්න පිරිමි අයගෙන් සාමාන්‍ය අවුරුදු 40 දී ඔවුන්ට එක්ස්පීරියන්ස් එකක් එන තමන්ගේ ලිංගික හැකියාවන් අඩු වෙන්න පුළුවන්. මේකට අපි කියනවා ඉම්පොටෙන්ස් කියලා. ඇත්තට මේ තත්ත්වය වර්ධනය වෙන්න පුළුවන් අවුරුදු 70 දී 70ක් පමණ. ඒතර මේක ලොකු ප්‍රශ්නයක් සමාජයේ. එතකොට මෙන්න මේ තත්ත්වයට අපි ප්‍රතිකාර කිරීමේදී විශේෂයෙන් බලන්න ඕන වෛද්‍යවරුන් විදිහට මේකට හේතුවක් තියෙනවා. ඒකල හේතුවට අපි ප්‍රතිකාර කරන්න ඕන. ඊළඟට මේ ප්‍රශ්නෙට අපිට දෙන්න පුළුවන් එක විසඳුමක් තමයි විසඳුම් රාශියක් අතරින් මෙන්න මේ පී ෂොට් කියන එක. පී ෂොට් කියලා කියන්නේ ඔබෙන් ගන්න රුධිර සාම්පල් එකකින් අපි දන්නවා PRP හදන්න පුළුවන්. මෙන්න මේ PRP එක ඔබගේ පීනිස් එකට එහෙම නැත්නම් ඔබගේ පිරිමියකට ඉන්ජෙක්ට් කිරීම තමයි මෙන්න මේ පී ෂොට් කියලා කියන්නේ. ඒතර පී ෂොට් කිරීමෙන් අපිට පුළුවන් අර ගිලිහි ගිය බෙලහීනතාවය ලිංගික හැකියාව නැවත වර්ධනය කරගන්න. බොහොම ස්තුතියි. මම වෛද්‍ය ආනන්ද ජයවර්ධන ශල්‍ය වෛද්‍ය විශේෂඥ. ඒ වගේ විශේෂ නොන්දක් දක්වන රූපලාවන්‍ය සත්‍යයන් සඳහා